ආයිබෝවන් 2026 වර්ෂයේ ඉතා වේගයෙන් ඉදිරියට ගමන් කරනවා. අද අපි බලාපොරොත්තු වන්නේ මැයි මාසය නැත්නම් වෙසක් මාසය ඔබට මොන වගේ වේවිද කියලා විමසා බලන්නටයි. මුලින්ම කියන්නට අවශ්‍යයි මැයි මාසයේ මුල් සති දෙකට වඩා දෙවනාර්ධය බොහෝ වෙනස් ස්වභාවයක් ගන්නා බව. ප්‍රබල ග්‍රහමාරු කිහිපයක් සිදුවීමට නියමිතයි වගේම ග්‍රහ වලල්ලේ විශාලතම ග්‍රහයා ගුරු සුරගුරු දේවගුරු නැත්නම් බ්‍රහස්පති තමාගේ උච්ච රාශි ගත වීමට සූදානම් වෙමිනුයි සිටින්නේ. බුධ ග්‍රහයා රාශීන් 3ක ගෝචරයක් සිදු කරනවා. දැනට සිටින්නේ මේෂයේ මැයි මාසයේ මුලදී මැයි 15 වෙනිදා වෘෂභයට ගෝචර වීමට නියමිතයි වගේම මැයි මාසයේ මැදට වන්නට බුධ දැඩි ලෙස පීඩා වනවා කම්බස්ටනවා පිලිස්සෙනවා රවිගෙන්. මොකද ඊතා ආසන්න අංශකවල නැත්තම් බොහොම අර කන්ක්ලෝස් ප්‍රොක්සිමිටි වල ගමන් ගන්නවා. මැයි 14 වෙනිදා සිකුරු තමාට අයත් රාශියේ සිට තමාට අර හිතකර රාශියක් වන මිථුනයට ගෝචර වනවා. කුජ ග්‍රහයා මැයි 11 වෙනිදා මීනයෙන් මිදී තමාගේ ශනි සමග සංයෝගය නිම කරමින් මේෂයට ගෝචර වනවා වගේම සුළු කාලයකට රවි හා බුධ සමග සංයෝග වනවා. මේක කෙටි කාලයකට උනාට බොහොම ප්‍රබල ග්‍රහ සංයෝගයක් කියන්නට පුළුවන්. මිථුනයේදී සිකුරු දේවගුරු බ්‍රහස්පති සමග සංයෝග වනවා. ග්‍රහවලල්ලේ ගුරුවරුන් දෙදෙනාගේම සංයෝග වීමක් මෙහිදී දකින්නට පුළුවන් වගේම මාසයේ අවසානයේට වන්නට බුධත් මෙතනටම ගෝචර වී ගුරු හා සිකුරු සමග සංයෝග වනවා. මේ සිදුවන්නේ නැවත වතාවක් කෙටි කාලයට උනත් මෙයත් බොහොම යහපත්. මැයි මාසයේ බොහොම සුභවාදීත්වයක් වර්ධනය කරන බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. ප්‍රබල අවරගණයේ පාපග්‍රහ සංයෝග දකින්නට නැහැ. රාහු තනිව සිටියත් ගුරුගේ දෘෂ්ටියක් ලබමිනු සිටින්නේ. එහෙනම් ඉක්මනට අපි එක් ලග්නය කරා ගමන් කරමු. ඊට කලින් තවමත් ඔබ අපිව සබ්ස්ක්‍රයිබ් කළ නැත්නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරගෙනම ඉදිරියට ගමන් කරමු. මේෂ ලග්නය. අපි බලමු මේෂ ලග්න හිමියන්ට මැයි මාසය මොන වගේ වේවිද කියලා. ප්‍රධාන ග්‍රහමාරු කිහිපයක් මූලික කරගෙන මාසයේ මුල් දින 10 ඔබගේ ලග්නාධිපති කුජ සිටින්නේ 12 වෙන්නේ ශනි සමග සංයෝගවයි. නමුත් අංශය ගැන හිතුවොත් සෙනසුරට වඩා බොහොම ඉදිරියෙන් කුජ සිටින්නේ තමාගේ රාශියට ගෝචර වීමට සූදානමින්. කුජ ඔබගේ ලග්නයට ගෝචර වීම බොහොම ඉහළ පරිවර්තනීය කාලයක් වේවි. මම ඉන්ට්‍රොඩක්ෂන් එකේදී කිව්වා වගේ මාසේ දෙවනාර්ධයේ ස්වභාවය ශක්තියින්ගේ ස්වභාවය බොහොම වෙනස්. හැකියාවන් වගේ ආත්ම විශ්වාසය බොහෝ ඉහළ අගයක් ගනීවි දෙවනාර්ධයේදී. පළමු දින 10 වගේ දේවල් ප්ලෑන් කරන්නට පින්දහම් කරන්නට තරමක් තමාගේ පෞද්ගලික සෞඛ්‍ය ගැන සැලකිල්ලක් දක්වන්නට යහපත්. මොකද මේ දක්වා තරමක නින්ද පිළිබඳ ප්‍රශ්න හා යහපැවැත්මේ ප්‍රශ්න තිබෙන්නට පුළුවන්. කුජ 11 වෙනිදා ඔබගේ ලග්නයට පැමිණ රුචක යෝගය සාදනවා. මේක බොහොම වර්ධනීය ග්‍රහමාරුවක් වගේම අග්නි තත්වයේ ප්‍රබල වර්ධනයක් දකින්නට පුළුවන්. මේ කාලේ ඔබ සම්බන්ධ ප්‍රබල තීරණ අරගන්නට යහපත්. කෙටි කාලයකට කුජ ඔබගේ පස්වැන්නාධිපතියා නැත්නම් රවි සමග සංයෝග වෙනවා. කාලය දින 4ක් වගේ වුණාට මේක බොහොම බල සම්පන්න කාලයක්. මේ නිසා අනාගතයේ උදෙසා ක්‍රියාත්මක වන්නට ඔය දිගු කාලීන සැලසුම් ක්‍රියාත්මක කරන්නට මේ කාලේ ඉතාමත්ම යහපත්. කුජ කියන්නේ ඔබගේ ලග්නාධිපතියා වගේම අටවැන්නාධිපතියාත් වන නිසා ප්‍රබල පරිවර්තනීය කාලයක් වගේම හොඳ ධනයෝගයක් ඇති කරනවා. මුල් අවස්ථාවේ තරමක් අපහසු වුණත් නැවත පෙරලා නැගී සිටීමට අවශ්‍ය බලය ශක්තිය ඕනෑවටත් වඩා කුජ ඔබට ලබා දේවි. ප්‍රබල අග්නි තත්වයන් පෙන්නුම් කරන නිසා නිතරම ජලය පානය කරන්න. ශරීරයේ සිසිල්ව තබා ගන්නට උත්සාහ ගන්න. තරමක් අර උෂ්ණයයි සම්මත ආහාර වර්ග සීමා කරන්න. මාසයේ දෙවැනි අර්ධය ඔබගේ සෞඛ්‍ය ජීවගුණය යහපත් වේවි. නමුත් 15 වෙනිදා ඔය රවි දෙවැන්නට වෘෂභයට ගෝචර වෙලා ලග්නයේ යම් පාපකර්තරී යෝගයක් පෙන්නුම් කරනවා. නමුත් ඒ තරම් ප්‍රශ්න සහගත තත්වයක් ඇති කරන එකක් නැහැ. මොකද රවි කියන්නේ ඔබගේ පස්වැන්නාධිපතියා නිසා.
දිගින් දිගටම ඔබ පිළිබඳ විශ්වාසය තබන්න, ඔබගේ නිගමනයන් නිර්ණයන් මත විශ්වාසය තබන්න, නිතරම අර ස්වාධීන තීරණ මත පිහිටා කටයුතු කරන්න. රවි පළමු අර්ධය නැත්තම් පළමු දින 14ක වගේ කාලයක් ලග්නේ ඉන්න නිසා මම අර කලින් කිව්ව විදිහට අනාගතය පිළිබඳව දිගු කාලන සැලසුම් සකස් කරන්නට උත්සාහ ගන්න. දෙවැන්නේ බුධ රවි සංයෝගයක් දැකිය හැකි. මේ නිසා ඔබගේ නැත්නම් ඔබ දරන උත්සාහයන් සාර්ථක වේවි වගේම යම් ඉතුරුම් තර කරගන්නට නිතරම උත්සාහයක යෙදෙන්න. මාසයේ දෙවැනි අර්ධයේදී ගුරු සිකුරු සංයෝගයක් දැකිය හැකි. තුන්වැන්නේ මේක බොහොම සුබවාදී කාරණයක්. සිකුරු කියන්නේ 7 වැන්නේ අධිපතියා වගේම ගුරු කියන්නේ 9 වැන්න අධිපතියා. 3 වැන්න කියන්නේ 7 වැන්නේ සිට ස්ථාන 9ක් ඉදිරියට විවාහය සාර්ථකත්වය පෙන්වන තැන, විවාහයේ වාසනාව පෙන්වන තැන. 3 වැන්න කියන්නේ වෙනස් වීම. අර කාලසටහනේ නොමැති ගමන් විදානේ දෙන්නට පුළුවන්. වෘත්තීය වශයෙන් විශේෂයෙන් ඔබගේ කලත්‍රයාගේ පදිංචියේ වෙනසක් වන්නට පුළුවන් වෘත්තීය වශයෙන්. නැත්තම් වෘත්තියට අදාළව වගේ බොහොම බලාපොරොත්තු ඉලක්කයන් බහුල වේවි. වෙනස් වීම ඔබට දරා ගැනීමට බොහොම පහසු වේවි. ගුරු තමාගේ උච්ච රාශි ගත වීමට ඉතාමත් ආසන්නවයි සිටින්නේ. අලුතෙන් යමක් ඉගෙන ගන්නට පටන් ගන්න මේවා ඉදිරි කාලයේදී ඔබගේ මූල්‍ය තත්ත්වයන් වර්ධනයට ප්‍රබලව බලපාන්නට පුළුවන්. ආගමික වතාවත් වලින් පසුව කුජ බීජ මන්ත්‍රයට සවන් දෙන්න, උදෑසන හිරු නැගෙන විට ආදිත්‍ය හෘදය ස්තෝත්‍රයට සවන් දෙන්න මේ මාසය කියන්නේ ඔබට ඊ타මත්ම හොඳ සුබවාදීත්වයන් බහුල වන මාසයක් වගයි පේනට තිබෙන්නේ. වෘෂභ ලග්නය. අපි බලමු වෘෂභ ලග්න හිමියන්ට ලැබෙන මේ මාසය මොන වගේ වේවිද කියලා. මම කලින් කිව්වා වගේම මේ මාසයේ දෙවන අර්ධය පළමු සති දෙකට වඩා බොහෝ වෙනස් වේවි. දෙවන අර්ධයේ ග්‍රහ මාරු ග්‍රහ සංයෝගයන් බහුලයි. මුලින්ම ඔබගේ ලග්නාධිපතියා ගැන නැත්තම් සිකුරු ගැන සලකා බැලුවොත් පළමු දින 14 වගේ කාලයක් සිකුරු ලග්නයේ සිටින්නේ ඔබගේ ජීව ගුණය වර්ධනය කරායි වගේම යහපත් තීරණ ගන්නට අනුබල දෙයි වගේම මේක සුභ යෝගයක සිටි නැත්නම් ලග්නය සුභ යෝගයක් තියෙන්නේ. මොකද බුදට සහ ගුරුට ලග්නය මැදි වෙනවා. මේ කාරණා ගැන හිතුවහම ඉතා හොඳ තීරණ ගන්නට ඔබට හැකියාවක් ලැබේ. මුල් අර්ථයේ බොහොම හොඳ ආත්ම විශ්වාසයක් තිබේ කලින් කිව්වා වගේ. තරමක් සෞඛ්‍ය ගැන අවධානයක් යොමු කරන්න. මොකද අර තරමකර තෘප්තිමත් ස්වභාවයක් සහ වෙන වෙන දේවල් වලට හිත යන හින්දා ඔබට සෞඛ්‍ය පිළිබඳව කල්පනා කරන්නට බැරි වේවි. නැත්නම් සෞඛ්‍ය මගහැරෙන්නට පුළුවන්. හොඳ සබදකම් ගොඩනැගේවි. සිකුරු කියන්නේ 6 වැන්නාධිපතියාත් වන නිසා තරමක් ඝර්ෂණයක් ගැටුම්කාරී තත්වයක් වර්ධනය කරන්නට පුළුවන්. සබදකම් ආශ්‍රයෙන් මේවා බොහොම පහසුවෙන් හොඳින් කළමනාකරණය කරගන්නට ඔබට හැකි වේ. වගේම කල්පවතින බොහොම යහපත් සබදකම් වර්ධනය කරගන්නට හැකියාවක් ලැබේවි. දෙවන අර්ධය ආරම්භයේ සිකුරු මිථුනයට ගෝචර වනවා වගේම ගුරු සමග සංයෝග වනවා. ද්වි ගුරු යෝගයක් හැදෙනවා මේ ග්‍රහවලල්ලේ සිටින ගුරුවරුන් දෙදෙනා. සිකුරු ගුරු කියන්නේ දේවගුරු සහ දෛත්‍ය ගුරු. ගුරු කියන්නේ ඔබගේ 8 වැන්නාධිපතියා වගේම 11 වැන්නාධිපතියා. 11 වැන්නාධිපතියා දෙවැන්නේ ලග්නාධිපති සමග සංයෝග වීම ධන යෝගයක්. මේක මහා ලක්ෂ්මී යෝගයක් කියලා කියන්නත් පුළුවන්. මේ නිසා මූල්‍ය වශයෙන් හොඳ ස්ථාවරත්වයක් ගොඩනංවා ගැනීමට මෙම කාලය යහපත්. මාසයේ අවසානයට වන්නට බුදත් මෙතනට පැමිණෙනවා. කෙටි කාලයකට උනත් ග්‍රහයන් 3 දෙනෙකුගේ සංයෝගයක් දැකිය හැකි. තවදුරටත් ඔබට ඔබගේ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව හොඳින් ස්ටේබල් වන්නට හොඳින් වර්ධනීය කාරණා ඉටු කරගන්නට අවස්ථාව තිබෙනවා. බුධ කියන්නේ ඔබගේ දෙවැන්නාධිපතියා වගේම පස්වැන්නාධිපතියා. මාස ආරම්භයේදී 12 වැන්නේ සිටින්නේ රවි සමග සංයෝගව. බුධ ප්‍රබලව පීඩාවට පත් වෙනවා රවිගෙන්. විශේෂයෙන්ම මැයි මාසයේ මැදදී ඔබගේ ලග්නයට රවි බුධ දෙදෙනාම පැමිණෙනවා. ලග්නයේ බුධාදිත්‍ය යෝගයක් දැකිය හැකි. රවි කියන්නේ 4 වැන්නාධිපතියා වගේම බුධ කියන්නේ ඔගේ 5 වැන්නාධිපතියා නිසා මේ දෙදෙනා ලග්නයේ සංයෝග වීම යහපත්. උනත්
බුද පීඩිතයි. මේ නිසා තරමක අනාගතය පිළිබඳ අවිනිශ්චිත බවක් වර්ධනය කරයි. මේ නිසා බුද ශක්තිමත් කරගන්න බුද බීජ මන්ත්‍රයට සවන් දෙන්න වගේ ආගමික කටයුතු වලින් පසුව හැකියාවක් තියෙනවා නම් අන්තරාය නිවාරණ පිරිත සජ්ජායනා කරන්න. නැත්නම් අර හිතේ තරමක දෙගිඩියාවක් අස්ථාවරත්වයක් නිතර උඩට ගේන්නට පුළුවන් වගේම සෞඛ්‍ය ගැටලු ඇති කරන්නත් පුළුවන් සුළු වශයෙන් ඔබගේ ජීවන රටාව හොඳින් තබා ගත්තේ නැත්නම්. මාසයේ මුල් අර්ධයේදී කුජ ශනි සංයෝගයක් 11 වැන්නේ තිබෙනවා. ඔය 7 වැන්නාධිපතියා සහ 10 වැන්නාධිපතියාගේ සංයෝගයක් 11 වැන්නේ සිටීමේ යහපත්. මොකද දෙදෙනාම කේන්ද්‍රස්ථානාධිපතියන් නිසා. පසුවට ඔය 12 වැන්නට ගෝචර වනවා කුජ නින්ද පිළිබඳ ප්‍රශ්න ඇති කරන්නට පුළුවන්. ඒ වගේම අර ජීවන රටාව එක්ක බැඳිච්ච සෞඛ්‍ය ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. නමුත් අර ටිකක් දුර ප්‍රදේශ එක්ක පිට රටවල් එක්ක සබඳතා ගොඩනැගෙන්නට පුළුවන්. ඇතැම් විට පුද්ගලික සබඳතා ගොඩනැගෙන්නට පුළුවන්. ටික දවසකට ඔය රවි කුජ සංයෝගයක් දකින්නට පුළුවන්. අර වියදම් අර සම්පූර්ණයෙන් ඔබෙන් පාලනයෙන් ගිලිහිලා තිබුණා නම් අන්න ඒවා පාලනයකට යටත් කරගන්නට මේ කාලේදී හැකියාවක් ලැබේවි. නොපෙනෙන සතුරන් ඉවත් වේවි. නිතරම ඔබ අර දිගින් දිගටම කොනිත්තපු අය ඉන්නවා නම් ඒගොල්ලන්ට තරම් හොඳ කාලයක් වෙන එකක් නැහැ. කෙටි ගමන් බිමන් වලදී ටිකක් අර එහෙඩ් කලින් ප්ලෑන් කරගන්න නැත්නම් ඒවා අතර මග ප්‍රශ්න සහගත තත්ත්වයන් ඇති කරන්නට පුළුවන්. මාසයේ දෙවැනි අර්ධයේ ටිකක් අර කලබලකාරී තත්ත්වයන් නැත්නම් පොඩි අස්ථාවර බවක් ඇති කරත් ඒවා කළමනාකරණය කර ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. දිගින් දිගටම ආගමික කටයුතු වලට යොමු වන්න.